නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන් තොටුපළ පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇත. මේ අතර බටහිර බෙන්ගාලයේ සෞඛ්‍ය සේවකයින් 5 දෙනෙකුට ජනවාරි මාස මුලදී වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් 110 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව විදෙස් වාර්තා තුළ සඳහන් වේ. මෙම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිරියා හැකි වෛරසයකි. වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නොමැත. මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බැවින් මෙය ඉතා මාරාන්තිකයි. නිපා වෛරසය යනු කුමක්ද? නිපා වෛරසය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැක. වෛරසය ආසාදනය වූ ආහාර මගින් හෝ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙය පැතිරියා හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා වෛරසය ප්‍රමුඛතා රෝග 10 අතරට COVID-19 සහ සිකා වැනි රෝගකාරක සමග එක් කරමෙමි. එයට හේතුව ලෙස මෙම රෝගය වසංගතයක් ඇති කිරීමේ අවධානමක් ඇතිවීමට ඉඩ ඇති බව සඳහන් වෙයි. වෛරසයේ රෝග ලක්ෂණ මොනවද? වෛරසය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් අවස්ථාන්වලදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. මෙහි මූලික රෝග ලක්ෂණ අතර උණ, හිසරදය, මාංශ පිෂි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව මෙන්ම ඇතැම් පුද්ගලයින් තුර නිදිමත ගතිය, සිහිය වෙනස් වීම සහ නියුමෝනියාව ඇතිවිය හැක. වෛරසයේ ඉතිහාසය. මෙම වෛරසය පළමුවරට පැතිරීම 1998 මැලේසියාවේ ඌරු ගොවීන් අතර සිදු වූ අතර පසුව අසල්වැසි සිංගප්පූරුවටද ව්‍යාප්ත වී තිබේ. වෛරසයට එහි නම ලැබී ඇත්තේ මුලින්ම සොයාගත් ගම්මානීය ආශ්‍රිතවය. වෛරසයෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඌරන් මිලියනයක් මරා දමා ඇත. මෑතකදී දකුණු කේරළ ප්‍රාන්තය නිපා රෝගයේ උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත. 2018 දී රෝගීන් 19ක් වාර්තා වී ඇති අතර ඉන් 17ක් මිය ගොස් ඇත. 2023 දී රෝගීන් 6ක් වාර්තා වී ඇති අතර ඉන් 2 දෙනෙකු මිය ගොස් ඇත. වෛරසයේ වර්තමාන තත්ත්වය. පසුගිය සතිය වන විට රෝගීන් 5 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියල්ලන්ම බරසාත්හි පෞද්ගලික රෝහලකට සම්බන්ධ පුද්ගලයින් බව සනාථ වී ඇත. හෙදියන් 2 දෙනෙකු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එරට ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.